හරි මේ 2025 ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන කතා කරන්න යන්නේ 11 වෙනි ප්‍රශ්නේ ඒ කොටස part B එකේ අපිට හම්බෙන මුල්ම කෑල්ල මේකේ p හා q අංශු දෙකක් ගැන කතා කරනවා p හා q අංශු දෙකක් ගැන කතා කරනවා අපි බලමු ඒ දෙන්න ගැන මොනවද කියන්නේ කියලා හරිද මුලින්ම අපි p හා q අංශු දෙක වෙන වෙනම සලකමු අපි හිතමුකෝ p අංශුව ගැන තියෙන දත්ත මොනවද කියලා මෙයාලා කියනවා නියත f මන්දනයකින් සරල රේඛාවක් දිගේ p අංශුවක් ගමන් කරනවලු. හරිද? එතන p අංශුවට තියෙන්නේ නියත f මන්දනයක්. නියත f මන්දනයක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා t සමානයි බිඳුවේදී 60 ms ඍණයක ප්‍රවේගයකින් t සමානයි බිඳුවේදී 60 ms ඍණයක ප්‍රවේගයකින් o ලක්ෂය පසු කරනවලු. හරිනේ. දැන් මෙයාට තියෙන්නේ සරල රේඛීය ගමන් මාර්ගයක් නේ. හරි. අපි හිතමුකෝ මෙතන තමයි o ලක්ෂය තියෙන්නේ කියලා. t සමානයි බිඳුව. ඒ කියන්නේ කාලය මයින්න පටන් ගන්න මොන ලක්ෂයේ ඉඳන්ද? මෙන්න මේ o ලක්ෂයේ ඉඳන් තමයි කාලය මයින්න පටන් ගන්න. එහෙනම් o ලක්ෂයේදී o ලක්ෂය පාස් කරද්දී මෙයාට තියනවලු මොන ප්‍රවේගයක්ද? 60 ms ඍණයක ප්‍රවේගයක්. මෙයාට තියනවලු 60 ms ඍණයක ප්‍රවේගයක්. හරිනේ. එතකොට මෙයා යන්නේ මොන ත්වරණයෙන්ද? මෙයා යන්නේ f කියන මන්දනයකින්. f කියන මන්දනයකින් මෙයා යන්නේ. හරිනේ. F කියන මන්දනයකින් මෙයා ගමන් කරනවලු ඊට පස්සේ කියනවා යම් කිසි මොහොතකදී p අංශුව නිශ්චලතාවයට එනවලු. හරි. දැන් මේ F මන්දනේ ගිහිල්ලා අපි හිතමු මෙන්න මේ පොයින්ට් එකේදී මම මෙයාට කියන්නම්කෝ මොකක් හරි C පොයින්ට් එක කියලා. C පොයින්ට් එකේදී p කියන කෙනා නිශ්චලතාවයට පත් වෙනවා. කියන්නේ මේ පොයින්ට් එකේදී මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. එතකොට දැන් p කියන කෙනා මේ ඇවිල්ලා මේ පොයින්ට් එකේදී මෙයා නිශ්චලතාවයට පත් වෙනවා. අපිට කියනවා නිශ්චලතාවයට පැමිණි වහාම. එනි මෙතන නැවතිච්ච ගමන් මු නිකන් ඉන්නේ නැහැ. හරි? මු නිකන් ඉන්නේ නැහැ. නිශ්චලතාවයට පැමිණි වහාම ඒක O දෙසට F නියත ත්වරණයකින් චලනය වෙන්න පටන් ගන්නවා. හරි. අවුදල බලන්න. ඒ කියන්නේ මෙයා මෙතනට ආපු ගමන් මොකද කරන්නේ? ආයෙත් අනිත් පැත්තට ඇහැරිලා මේ පැත්තට O පැත්තට එන්න පටන් ගන්නවා. ඒ එන්නේ F ත්වරණයකින්. මේ F ත්වරණයකින් මෙයා ඉන්නේ F ත්වරණයකින් මෙයා යන්නේ F මන්දනයකින් හරි F මන්දනයකින් මෙයා මෙහෙම යන්නේ හරිනේ ආවෝ තමයි P ගේ කතන්දරේ ඕක අපි Q ගේ කතන්දරෙත් බැලුවොත් අපිට කියනවා Q නිශ්චලතාවයේ පැවති O හිදී නිශ්චලතාවයේ පැවති Q අංශුවක් කාලය t සමානයි 30 බෙදීම f වලදී. ඒ කියන්නේ කාලය බිඳුවේදී නෙමෙයි. O අංශුවෙන්ම තමයි වැඩි පටන් ගන්නෙ. හරි O අංශුවෙන් පටන් ගන්න. හැබැයි කාලය 30 බෙදීම f වලදී O කියන තැන ඉඳන්ම Q අංශුවක් යන්න පටන් ගන්නවලු f කියන ත්වරණයෙන්. හරි මෙයා යන්නේ f කියන ත්වරණයෙන්. හරි p දෙසට චලනය වෙන්න පටන් ගන්නවා. අනිත් මේ p කියන්නේ මේ පැත්තටනේ. දැන් p ඩයල් එකේ මේ පැත්තනේ. u දෙසට චලනය වෙන්න පටන් ගන්නවලු. ඊට පස්සේ කියනවා q අංශුව නියත ප්‍රවේගයකට 30 ms ප්‍රවේගයක් ලබාගත් පසු ඒ කියන්නේ මේක මේකෙන් ගිහිල්ලා f ත්වරණයෙන් ගිහිල්ලා 30 ms ඍණයක ප්‍රවේගයක් ලබා ගන්නවා. හරි. එයා 30 ms ඍණයක ප්‍රවේගයක් ලබා ගන්නවලු. අන්න ඒ ප්‍රවේගය ලබාගෙන හරියටම තප්පර 10කට පස්සේ Q හා P හමු වෙනවා. කියලා මෙයාලා කියනවා. හරි ඔන්න ඔය දත්ත ටික දීලා අපිට කියනවා F සමානයි 3 බවත් අංශු හමු වන ලක්ෂයට තියෙන දුර මීටර් 450ක් බවත් පෙන්වන්න කියලා. හරි මම මේ පැහැදිලි වෙන්න තමයි රූපයන්දී ප්‍රස්ථාරයක් බලමු කොහොමද එන්නේ කියලා. එතකොට ඔළුවට දාගන්න ඕනේ මෙන්න මේ කරුණු ටික. P කියලා අංශුවක් හිටියා. P කියලා අංශුව O ලක්ෂයේ නිශ්චලතාවයේ හිටියා. ඊට පස්සේ එයා O ලක්ෂය පසු කරන්නේ 60 ms ඍණයක ප්‍රවේගයෙන්. එයා එතකොට O ලක්ෂය පසු කරගෙන යන්නේ F කියලා මන්දනයකින් ගිහිල්ලා එයාගේ ප්‍රවේගය එයා බිඳුවක් කරගන්නවා. බිඳුවක් කරගත්තට පස්සේ මෙයා නැවත හැරිලා O ලක්ෂය දෙසට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ගමන් කරන්න මෙයා යන්නේ F කියලා ත්වරණයකින්. හරි F කියලා ත්වරණයකින්. ආයෙත් P ගේ කතන්දරේ ඔන්න ඔච්චරයි. Q කියලා කෙනෙක් ඉන්නවා. Q ඉන්නෙත් O ලක්ෂයේම තමයි.
එයා නිශ්චලතාවයෙන් පටන් ගන්න. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය v සමානයි බිඳුවයි. නිශ්චලතාවයෙන් පටන් ගන්න. හැබැයි කාලය ආරම්භක මොහොතේ නෙමෙයි එයා යන්න පටන් ගන්නෙ. කාලය 30 බෙදීම f කියලා කාලයක් ගියාට පස්සේ තමයි මෙයා යන්න පටන් ගන්නේ. හරි. ඊට පස්සේ යම් කිසි කාලයකට පස්සේ මෙයා ඒකාකාර ප්‍රවේගයක් ලබා ගන්නවා. ඒ ඒකාකාර ප්‍රවේගය 30යි ms ඍණ 1යි. හරි. ඒකාකාර ප්‍රවේගය ලබාගෙන තප්පර 10කට පස්සේ පීහා කියව හමු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක් නෙමෙයි. ඔව් මෙතනින් මෙහෙම ගියාට පස්සේ මේ දෙන්න මේ යම් කිසි තැනකදී හමු වෙන්න බෑ. දැන් මෙයා මෙතනට ගිහිල්ලා පී කියන කෙනා මෙතනට ගිහිල්ලා නැවත ආපසු වැටිලා එනවනේ. ඒතර මෙයා මෙහෙම යද්දී යම් කිසි වෙලාවක මේ දෙන්න මොකද වෙන්නේ? යම් කිසි වෙලාවක ඒ දෙන්න හමු වෙනවා. හරි. ආයතොට අපෙන් ඔය දත්ත ටික දීලා තමයි f මෙන්න මේ විදිහට පෙන්වන්න කියලා කියන්නේ. හරිනේ. හරි. අපි එහෙනම් දැන් ප්‍රවේගිකාව ප්‍රස්ථාරය අඳිමු. ඕගොල්ලොත් ගාන කියවන ගමන් පොඩි මේ වගේ කටු සටහනක් ගහගන්න. ඒතර ලොකු ගාන හිත ලොකු වෙලාවක් ගත කරන්න ඕනේ නැහැ. හරි. මම මේ බෝඩ් එකේ ඊට නැති හින්දා තමයි මේක ඇන්දේ නැත්තම් මේකත් එක්කම වගේ ප්‍රවේගිකාව ප්‍රස්ථාරයත් ගහ ගන්නවා නම් හොඳයි. හරි. එතකොට තව ටිකක් වෙලාව අඩු වෙන්නේ යන්නේ. මම දැන් මේක මගලා ප්‍රවේගිකාව ප්‍රස්ථාරය අඳින්නම් මට ඉඩ නැති හින්දා. හරිනේ. හරි. හරි එතකොට ප්‍රවේගිකාව ප්‍රස්ථාරය මෙන්න මෙහෙම එන්නේ. බලන්න ඔයාලා දැන් ඔය ගහගත්ත කටු සටහන දැන් ඔයාලා ගාව තියෙනවනේ. හරි. ඒකට බලන්න ප්‍රවේගිකාව ප්‍රස්ථාරය මෙහෙම නේද එන්නේ කියලා. හරි. අන්න VT ප්‍රස්ථාරය. මම නිල් පෑඩෙන් P අදින්නම්. හරි. එතකොට මෙයාලා මොකද්ද කිව්වේ? කාලය මයින්න පටන් ගන්න මෙතනදී මෙතන t සමාන බිඳුව t සමාන බිඳුවේදී O ලක්ෂයට තිබ්බලු 60යි ms ඍණ 1 ප්‍රවේගයක්. O ලක්ෂයට තිබ්බලු 60යි ms ඍණ 1 ප්‍රවේගයක්. ඊට පස්සේ මොකද උනේ? එයා f කියලා නියත මන්දනයක් එයාට ලැබෙනවා. f කියලා නියත මන්දනයකින් මෙයා ඇවිල්ලා යම් කිසි තැනකදී මෙයා නිශ්චල වෙනවා. යම් කිසි තැනකදී මෙයා නිශ්චල වෙනවා. නිශ්චල වෙලා මෙයා නිකන් ඉන්නේ නැහැ. හරි? නිශ්චල වෙලා මෙයා නිකන් ඉන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? මෙයා කරන්නේ අනිත් පැත්තට හැරිලා. අනිත් පැත්තට හැරිලා කියන හරියට මෙන්න මේ වගේ මෙහෙම ගිහිල්ලා මෙතන නිශ්චල වෙලා අනිත් පැත්තට හැරිලා නැවත ඕදෙසට එනවානේ. හරි? හොඳට මතක තියාගන්න ප්‍රවේගිකාව ප්‍රස්ථාරයේ එක් දිශාවකට ඒවා එක් දිශාවකට තියෙන ප්‍රවේගය ඔයා ධන පැත්තට ලකුණු කරා නම් අනිත් පැත්තට එන ඒවා ඔයා ඍණ පැත්තේ තමයි දින්න ඕනේ. හරි. එහෙනම් දැන් මම මෙන්න මේ දිශාවට ගමන් කරන ඒවා මොන පැත්තද ප්‍රස්ථාරයෙන් දින්නේ? ධන පැත්තේනේ. එහෙනම් මෙන්න මේ දිශාවට එන ඒවා මම ප්‍රවේගිකාව ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ යදින්න ඕනේ. හරිද? එහෙනම් දැන් මේ පැත්තට යන ටික මම ධන පැත්තෙන් දාලා ඉවරයි. දැන් ප්‍රවේගය බිඳුවක් වෙනකම් මෙයා ආවා. ඊට පස්සේ එතනින් පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා F කියන තොරණයෙන්ම නැවත ඉස්සරහට යනවා. හරි? F කියන තොරණයෙන් යන්නේ අනිත් පැත්තට. එහෙනම් මෙයා මම මෙහෙම පල්ලෙහාට මෙහෙම දිගට අදිනවා. හරි? මෙයා යන්නේ F කියන තොරණයෙන්ම තමයි. හරි? F කියන තොරණයෙන්ම තමයි මෙයා යන්නේ. හරිද? ප්‍රශ්න නැහැ. හරි. හැබැයි අනිත් පැත්තට යන්නේ. ඒකින්ද තමයි මේක ඍණ පැත්තේ යන්නේ. හරි? අවුල P කියන ඩයල් එක. P ගේ ගමන් මාර්ගය මෙන්න මෙයා. හරි? P කියන කෙනාගේ ගමන් මාර්ගය මෙන්න මේක. පැහැදිලිද? හරි. ඊට පස්සේ Q කියන කෙනා. හරි Q කියන කෙනා t සමානයි බිඳුවේදී නෙමෙයි පටන් ගන්නෙ. Q කියන කෙනා පටන් ගන්නෙ t සමානයි 30 බෙදීම f වලදී. හරි t සමානයි 30 බෙදීම f වලදී පටන් ගන්නෙ. ඒක දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන කාලය මෙයාලා දීලා තියෙන්නේ f ඇසුරෙන්. මට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හොඳට බලන්නකො මෙතන f නේ තියෙන්නේ. මෙතන 60යිනේ. මෙන්න මෙතනට යනකම් කොච්චර කාලයක් ගත වෙලා ඇතිද? ඒ කියන්නේ මෙන්න මේ ටිකේ දිග කොහොමද? ඒක මට හොයන්න බැයිද? මේක මට හොයන්න පුළුවන් නේද? මෙයාගේ මේ අනුක්‍රමණය. ඒ කියන්නේ ඇල්ෆා ගේ. හොඳට බලන්නකො tan ඇල්ෆා සමාන වෙනවා නේද? 60 බෙදීම f ට. tan ඇල්ෆා සමාන වෙනවා 60 බෙදීම f ට. අපි දන්නවා tan ඇල්ෆා කියන අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ මෙන්න මෙයා f එක. sorry මේ මෙතන 60 බෙදීම t මම මේ මුළු කාලය ගන්නම්කෝ t1 කියලා. හරි? 60 බෙදීම t1. එහෙනම් ඔයාලට පේනවද f සමාන වෙනව නේද? 60 බෙදීම t1 ට. හොඳට බලන්නකො t1 සමාන වෙනවනේ 60 බෙදීම f ට. t1 සමාන වෙනවා 60 බෙදීම f ට. එහෙනම් මෙතන කීය දෙන්නේ? 60 බෙදීම f.
දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. ඔයා දන්නවා මෙතන ඉඳන් මෙතනට 60 බෙදීම f. මු පටන් ගන්නෙ 30 බෙදීම f ගෙන්. එහෙනම් 30 බෙදීම f කියන්නේ මුගෙන් හරියටම කීයද? හරියටම භාගයක්. 30 බෙදීම f ගෙන් මෙයා පටන් ගන්නෙ. හරි? එහෙනම් q කියන කෙනා මෙන්න මෙතනින් පටන් අරන් එයා යන්නේ මොන තොරණෙන්ද? එයා යනවා f තොරණේ. දැන් q අඳින්න ඕනේ ධන පැත්තද ඍණ පැත්තද? ධන පැත්තේ අඳින්න ඕනේ. ඇයි ඒ? q ගමන් කරන්නේ මේ දිශාවටනේ. q ගමන් කරන්නේ මේ දිශාවට. අපි තෝරගත්තොත් ආරම්භයේදී අපි මේ පැත්තට මේ දිශාවට සලකන ඒවා ධන කියලා එක දිගට මේව තමයි. හරිද? ආයෙනම් q අඳින්නේ ප්‍රස්ථාරේ උඩ පැත්තේ අඳින්න ඕනේ. මෙතන පොඩි දෙයක් වෙනවා. අපි ඒක අඳාම බලමු. දැන් මෙයාලා කියන විදිහට මෙයා මෙන්න මෙතනින් පටන් අරන් f කියන තොරණයෙන් යම් කිසි කාලයක් ගිහිල්ලා කොච්චර මේ ප්‍රවේගයක් ලබා ගන්නවද? එයා 30ක ප්‍රවේගයක් ලබා ගන්නවා. දැන් මෙයා 60යිනේ. එතකොට ඒකේ භාගයක් වගේ ඉන්නේ. 30ක ප්‍රවේගයක් මෙයා ලබා ගන්නවා. සෙට් නේ. අනේ 30ක ප්‍රවේගයක් මෙයා ලබා ගන්නවා. හරි. 30ක ප්‍රවේගයක් ලබාගෙන ඊට පස්සේ මෙයා මෙන්න මෙහෙම යනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. අවුලන්නේ නැහැ. හරි. මෙතනදිත් ඔයාලා පොඩි දෙයක් ගැන හිතන්න වෙනවා. මෙන්න මේ පොයින්ට් එක. මේ පොයින්ට් එක. මෙතන 30යි නම් මෙතන f නම් කියන්නේ මෙතන 30යි නම් ඔයාලා දන්නවා මේ උස 30ක් වෙනව නේද? මේ උස 30ක් වෙනවා. ඔයාලා දන්නවා මේක f වෙනවා. මම මෙතෙන්ද බීටා කියලා දාගත්තොත් මේ දිග කීයක් වෙන්න ඕනේද? බලන්නකෝ ඒක. tan බීටා සමාන වෙනවා නේද? මම මේ දිගට x කියලා ගත්තොත් 30 බෙදීම x ට. අපි දන්නවා tan බීටා සමාන වෙනවා f ට. f එන f සමාන වෙනවා 30 බෙදීම x ට. x සමාන වෙනවා නේද 30 බෙදීම f ට. 30 බෙදීම f ට. එහෙම සීන් එකක් වෙනවනේ. හරි. අය කියන්නේ මේ ગેප් එක කීයක් තියෙන්න ඕනද? 30 බෙදීම f තියෙන්න ඕනේ. හරි. මෙතන ඉඳන් මෙතනට 60 බෙදීම f නම් මෙතන ඉඳන් මෙතනට 30 බෙදීම f නම් මෙතන ඉඳන් මෙතනට හරියටම කීයක් තියෙනවද? 60 බෙදීම f ගෙන් 30 බෙදීම f ගියාම මේ දුර හරියටම කීයද? 30 බෙදීම f. හරි. ඒ කියන්නේ මෙයා මෙහෙම මගින් නෙමෙයි අතනම සෙට් වෙන්න ඕනේ. මෙයා හරියටම මෙන්න මේ පොයින්ට් එකෙන් තමයි සෙට් වෙන්නේ. ඒ කියන්නේ ඔය ප්‍රස්ථාරේ මෙන්න මෙහෙම ඇඳෙන්න ඕන. මෙන්න මෙතනින් තමයි හරියටම මෙයා කීයක් වෙන්නේද? 30ක් වෙන්නේ. නේ? මෙයා හරියටම 30ක් වෙන්නේ. ඔන්න ඔය පොයින්ට් එකේ. මෙන්න මේ පොයින්ට් එකේදී මෙයා හරියටම 30ක් වෙනවා. හරි. ඔන්න බලන්න QB. හරි. එතකොට එයා කියන්නේ F කියන තොරණේ 30යි m ශ්‍රේණිය කියලා ගිහිල්ලා ඊට පස්සේ ඒකාකාර ඒ 30න් මෙයා දිගටම යනවා. හරි. අපිට ඊට පස්සේ කියනවා ඒකාකාර ප්‍රවේගයේ ආරම්භ වෙලා තප්පර 10කට පස්සේ මේ දෙන්න මොනවා වෙනවා කියනවද? මේ දෙන්න හමු වෙනවා කියනවා. අපි හිතමු නිකන් මේ වගේ තැනකදී මේ දෙන්න හමු වෙනවා කියලා. P හා Q කියන කෙනා මෙන්න මෙතනදී හම්බ වෙනවා. හරි. P හා Q කියන කෙනා මෙන්න මෙතනදී හම්බ වෙනවා. හරිනේ ෂේප් මේ අවුලන්නේ නැහැ. හරි. ඔන්න ඔතනින් ඔයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඉවර වෙනවා. ඔයාගේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයට ලකුණු 20ක් දීලා තියෙනවා. හරි. يعني මෙයාට 5යි මෙන්න මේ කැලලට 5යි මේ කැලලට 5යි මෙන්න මේ කැලලට 5යි විදියට. ඔතනින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. හරිනේ. දැන් බලමු කොහොමද දාන හදන්නේ කියලා. හරිනේ. හරි. එතකොට මේ තැන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ગેප් එක එතකොට කීයද? මේ ગેප් එක 30 බෙදීම f. හරි. අපි චෙක් කරලා බලපුවාම මේකේ ඉන්නේ 30 බෙදීම f. එතකොට තමයි හරියට මම කිව්වේ මෙතනින් තමයි මෙයා ආරම්භක ප්‍රවේගය පටන් ගන්න ඕනේ. හරි. එතකොට ඔයා ගැන හිතන්න ඕනේ. මේක තමයි 2025 ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අවුලන්නේ නැහැ. දැන් මෙයා කියනවා අපිට සම්බන්ධයක් හදන්න කියලා. ඒ කියන්නේ f එකේ අගය ගන්න කියලා. f එකේ අගය ගන්න කියලා. මේ දත්තර විතරයි දීලා තියෙන්නේ. දැන් බලමු අපි කොහොමද මේක සෙට් කරගන්නේ කියලා. මොකද තරකයක් තියෙන්නේ වෙන්නේ. බලමු අද අපිට හදාගන්න පුළුවන් සම්බන්ධය කියලා. දැන් හොඳට බලන්න මෙයාලා අපිට කියපු වැඩි ඔන්න O ලක්ෂයේ ඉන්නවා. හරිද? O ලක්ෂයේ P කියන කෙනා මෙන්න මෙහෙම යනවා. ගිහිල්ලා මෙයා මෙතනදී ප්‍රවේගයේ බිඳුවක් කරගෙන ආපහු හැරිලා මෙන්න මෙහෙම එන ගමන් තියෙන්නේ. හරි. මේ P මේ Q කියන කෙනා මේ පැත්තට මෙහෙම යන ගමන් තියෙන්නේ. යම් කිසි තැනකදී මේ දෙන්න හම්බ වෙනවා.
ඕකනේ වැඩි. හරි. මම දැන් හම්බ වෙන තැන මේ මෙයා කියන එක ගත්තේ. හොඳට බලන්නකෝ දෙන්න හම්බ වෙද්දි වෙන වැඩේ. දෙන්න හම්බ වෙද්දි වෙන වැඩේ. දෙන්න හම්බ වෙද්දි P ගේ සමස්ත විස්ථාපනයයි. විස්ථාපනය Q ගේ සමස්ත විස්ථාපනයට සමාන වෙනවා. හරි. P ගේ සමස්ත විස්ථාපනය කියන්නේ P ගමන් කළපු දුර නෙමෙයි. දැන් මෙතන P මෙහෙම ගිහිල්ලා දැන් ඌ ඉන්නේ මෙතනනේ. එතකොට මෙතන ආරම්භක තැන මෙතන, දැන් අවසාන තැන මෙතන. ඌගේ විස්ථාපනය මෙතන. Q පටන් ගත්තේ මෙතන, දැන් ඉන්නේ මෙතන. ඌගේ විස්ථාපනය මේ දුර. P හා Q ගේ විස්ථාපන දෙක මොනවා වෙනවද? සමාන වෙන්න ඕනේ. හරි. අපි ඒකෙන් සමීකරණයක් හදන්නයි යන්නේ. හරි. ඒතකොට දැන් බලන කෙනාට මේ පේපර් එක බලන කෙනාට පැහැදිලි වෙන්න ඔයා උත්තර ලියන්න ඕනේ. ඒක නිසා අපි මේවට දාගමු අකුරු. මෙයාට අපි A කියලා දාගමු, මෙයාට B කියලා දාගමු, C කියලා දාගමු, D කියලා දාගමු, මෙයාට E කියලා දාගමු. A B C D E F නැතුව අපිට අපි කැපිටල් F දාගමු. F G. හරි. අවුල නැහැ. හරි. අර ඉස්සෙල්ලා අපි Q ගේ විස්ථාපනය බලමුකෝ. O වල ඉඳන් මෙන්න මේ කියන පොයින්ට් එකට යන්න Q ගත කරපු දුර කොහොමද අපිට හොයාගන්න පුළුවන්? ප්‍රස්ථාරේ මෙන්න මේ කොටසේ වර්ගඵලයෙන් මට ඒක හොයාගන්න බැයිද? Q ගමන් කරපු Q ගේ විස්ථාපනය. නේ? මෙන්න මේ කොටස x අක්ෂයත් එක්ක හදන වර්ගඵලයෙන් මට හොයාගන්න පුළුවන් නේද? එහෙනම් මට කියන්න පුළුවන් නේද Q ගේ විස්ථාපනය මට ලැබෙන මොන කොටසෙන්ද? විස්ථාපනය බලන්න මට ඒක ලැබෙනවා B C D G කොටස. හරි. B C D G කොටසේ වර්ගඵලය මගින්. කොටසේ වර්ගඵලය. හරි. B C D G කොටසේ වර්ගඵලයෙන් මට ලැබෙනවා Q ගේ ගමන් කරපු විස්ථාපනය. හරි. දැන් මම P ගේ විස්ථාපනය ගන්නම්කෝ. හොඳට බලන්න P ගේ විස්ථාපනය. P ගේ විස්ථාපනය වෙන්නේ මෙන්න මේ කොටස. දැන් මෙතන ඉඳන් මෙන්න මෙතනට ගියපු කොටස. මේ ඉන්නේ. එතනට ගියපු කොටස ධන පැත්තේ තියෙන්නේ. මෙයා ඉන්නේ මොන කොටසද? යන්නේ ඍණ පැත්තේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලේ වර්ගඵලයෙන් මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. හරි. මේ කෑල්ලේ වර්ගඵලයෙන් මේ කෑල්ලේ වර්ගඵලය අඩු වෙන්න ඕනේ. දැන් මෙතන කියන්නේ බං මේ කෑල්ලෙන් කියන්නේ මූ මෙතන ඉඳන් මෙතනටම ගිය දුරනේ. මේ කෑල්ලෙන් කියන්නේ මූ මෙතන ඉඳන් මෙතනට ආපු දුර. එහෙනම් මේ කෑල්ල සමාන වෙන්නේ මෙතන ඉඳන් මෙතනට ගියපු දුරෙන් කවුරු අඩු කරාමද? මෙතන ඉඳන් මෙතනට ආපු දුර අඩු කරාම. හරි? සරල දෙයක් තියෙයි. එහෙනම් P ගේ විස්ථාපනය මට ගන්න හැකි OA මෙතන දා වපුරම F නේ. OAF ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කවුද අඩු කරන්නේ? අඩු කරන්න ඕනේ FGE ත්‍රිකෝණය. FGE ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. FGE ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරාම ඔන්න මට එනවා මෙයාගේ මොකද්ද? මෙයාගේ විස්ථාපනය. ඒතර මේ දෙන්න මට මොනා කරන්න පුළුවන්ද? මට මේ දෙන්න පුතේ සමාන කරන්න පුළුවන්. ඇයි දෙන්න මේක විස්ථාපනය නැති? හරි නෑ අවුලක් නෑනේ. හරි. ඔන්න මම දැන් ওই තර්ක ලිව්වා. හරි. දැන් ඕක අපි ගමු මෙතනට. මම ඉස්සෙල්ලා Q ට ලියන්න. Q කොටසේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ කෑල්ලේ වර්ගඵලයනේ. අපි ඒ කෑලි දෙකකට ගමු. ඒ දෙකට ගන්න ඕනෙත් නෑ නේද? මේ මොකෙද්ද සමාන්තර ආශ්‍රයයක් නේ අපි ගමුනේ එකපාරට. භාගය වැඩි කිරීම. සමාන්තර පාද දෙක එකතුව. බලන්නකො සමාන්තර පාද දෙක. 30 ධන F ට දැන් මේක එක සමාන්තර පාදයක් මේක සමාන්තර පාදයක්. 30 බෙදීම F ධන 10 මේ සමාන්තර පාදය. මේ සමාන්තර පාදේ 10. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව. වැඩි කිරීම ලම්බ කුස කීයද? ලම්බ කුස 30යි නේ. ඒක one shot එකකින් ඉවරයි. මෙයා. එකපාරින් ගන්න පුළුවන්. හරි. ඔය වගේම අපි ගමුකෝ P ට. අපි මේ P ට ගමු. P ට ගත්තොත් කිව්ව ඕනනම් අපිට සුළු කරන්න පුළුවන් ඕනෙත් නැහැ ඉතින් අපි එහෙමදී. P ව ගත්තොත් මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒ කොටසේ වර්ගඵලය කොහොමද ගන්නේ? භාගය වැඩි කිරීම. ආධාරකේ බලන්න. ආධාරකේ 60 බෙදීම. ලම්බ කුස බලන්න 60යි. 60යි. හරි. මේකෙන් අඩු වෙන්න ඕනේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. අන්න ප්‍රශ්නයක් එනවා.
මේ කොටසේ වර්ගඵලය කොහොමද හොයන්නේ? මේ කොටසේ වර්ගඵලය හොයන්න ඔයා මේ උස දන්නේ නැහනේ. මෙන්න මේ උස දන්නේ නැහනේ. ඉතින් ඒ උස ටක් ගාලා හොයන්නකෝ. දැන් අයව හිතින් කරන්න පුළුවන්. ඇයි ඒ? මෙතනට දාගන්නකො ගැමා වගේ. එතකොට මොකද වෙන්නේ? මම මේ උස දාගන්නවා y කියලා. tan ගැමා සමාන වෙනවා නේද? y බෙදීම 10ට. y බෙදීම 10ට. මේ උස බෙදීම 10ට tan ගැමා. tan ගැමා සමාන වෙනවා ඉතින් f ට. ඇයි මේ යන්නේ f තරණ එන්නේ? f y බෙදීම 10යි. මේවා හිතින් කරන්න පුළුවන් අමුලක් නෑ. y සමාන 10යි f ට. හරි එහෙනම් මේ උස කීයක් වෙනවද? 10යි f වෙනවා. 10යි f වෙනවා. එහෙනම් p ගේ ස්ථාපනය ගන්න. මෙන්න මේ කොටසේ වර්ගඵලය මම කවුරු අඩු කරන්න ඕනේද? මේ කොටසේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. භාගය වැඩි කිරීම ආධාරකය. වැඩි කිරීම ලම්බක උස. හරි අංක 2. මේ දෙන්න සමාන කරලා ඔයාලට කවුරු හොයන්න පුළුවන්ද? f හොයන්න පුළුවන්. මේ දෙන්න සමාන කරලා ඔයාලට f හොයන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හරි. ඔයාලට f හොයන්න පුළුවන්. සුළු කරන්න මම මෙතන පාවිච්චි කරන්නම් මේක සුළු කිරීමට. මේ ඉඩ මදි නිසා. හරි. ඉඩ මදි නිසා උඩ පේනවා ඇති කියලා මම හිතනවා. හරි බලන්න. මේකේතර මේක අපි සුළු කරනවා දාගමු. මෙතන 15 නේ. මට මේක 15 ලියන්න ඕනේ. 15 30 බෙදී මේ ධන 20 කියලා දාන්න. මම මේක සුළු කරේ. මෙතන මෙයාට මම මුව කැපුවා 15යි කියලා. ඊට පස්සේ 30 බෙදී වෙට්ට මම 20ක් එකතු කරා. අවුලක් නැහැ නේ. මේක සමාන වෙනවා. මෙතන කැපුවොත් බං මෙතන 30යි. හරි 600 තුනක් 1800. 1800 බෙදීම f. ඍණ මෙතන එතකොට භාගයයි මෙතන 5යිනේ. හරි එතන 50යි f. ඍණ 50යි f. 50යි f. ෂේප් නේ. අගම තමයි තියෙන්නේ. අපි f කින් වැඩි කරන් යන්කො මෙහාව. එතකොට එනවා 15 30 ධන 20යි f. සමානයි 1800 ඍණ 50යි f වර්ග. 50යි f වර්ග. ඔව් 50යි f වර්ග. මේ බලන්න වර්ග සමීකරණයක් ඉන්නේ. මම කොහොමද මෙහෙට දාන්න 50යි f වර්ග. f තියෙන්නේ මෙතන විතරයිනේ. 150යි ධන 300යි f. 300යි f. ධන 300යි f. හරි බඩු හරි. 300යි f. මෙතන තව ඉන්නවා පුතේ බිඳුවයි 450යි ඍණ 1800 සමානයි බිඳුවයි. එතකොට මට එනවා 50යි f වර්ග ධන 300යි f ඍණ 1800න් 450 ගියාව 1350යි. 1350 සමානයි බිඳුවයි. හරි. අමුව කඩමු. කඩන්න කලින් මම අමුව බිඳු ටික කපන් ඉන්නවා. හරි. ඒ මට පහක් කපන්න පුළුවන්. මේක පහිනුත් බෙදෙනවානේ. එතකොට මට එනවා f වර්ග ධන 6යි f ඍණ 20යි 35ට 7යි 27 සමානයි බිඳුවයි කියලා. 27 සමානයි බිඳුවයි කියලා. අවුලක් නැහැ. හරි. මෙයාව සාධක කැඩෙනවානේ 9 වරක් 3ෙන්. 9 වරක් 3ෙන් මෙයාව සාධක කැඩෙනවා. 9 වරක් 3ෙන් මෙයාව සාධක කැඩෙනවා මට ප්‍රස්තාරේ මකන්න වෙනවා. ප්‍රස්තාරේ මකනවා. හරි. බලන්න මෙයා සාධක කැඩෙනවා 9 වරක් 3ෙන්. 9 වරක් 3යි. මෙතන දාලා ඉන්නේ. මෙතන දාන මෙතන ඍණ. බලන්න ඔයාලට එනවා f සමානයි ඍණ 9 හෝ f සමානයි ධන 3යි කියලා. හරි. මේ ගානේ ඔයාලට වරන් ඇතුලේ දීලා තියෙනවා ගානේ පටන් ගන්න විදිහට දීලා තියෙනවා f ධනයි කියලා. එහෙනම් මගේ අන්තිම උත්තරේ f සමානයි ධන 3යි. හරි. f එක ධන 3යි. බොහොම සරල දෙයක් තියෙන්නේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟට අහන්නේ. එතන f එක 3යි කියලා අපි පෙන්නුවා. ඉවරයි. ඊට පස්සේ කියනවා p හා q අතර මේ o සිට අංශු හමුවන ලක්ෂයට ඇති දුර. ඉතින් හරි ඒක ඉවරයි. ඉතින් දැන් මේ අපි මේ අරන් තියෙන්නේ o සිට අංශු හමුවන ලක්ෂයට දුර තමයි. ඉතින් මේ දෙන්නයි කැමති සමීකරණයකට f වලට වහවද 3 දාගෙන බලන්න. අපි මේකට දාමු. හරි. එතකොට මට එනවා මෙයාට මෙයා ගැපුණාම 15යි 30 බෙදීම 3 ධන 10 ධන 10යි. හරි.
30 බෙදීම 3 කියන්නේ කීයද? 10යිනේ. හරිනේ. අතට 10 20 30යි. එතකොට 30 වැඩි කිරීම 15. 15 සර බින්ද බින්දුවයි 15 සර 3 45යි. මීටර 450යි දෙන අතර තියෙන දුර. හරි. කියන උත්තර දෙක ඒ විදිහට එනවා. හරි. බලන්න තේරුණාද කියලා මේ විදිහට තමයි 2025 ප්‍රවේග කාල ප්‍රස්ථාර ගන්න හැදෙන්නේ.